හායි කොහොමද? ඔන්න ඉතින් අදත් ඉරිදා දවස අපේ චූටි චනුමි බබාට මම හැදුවා රසම රස රයිස් එකක්. ඉතින් මේකේ බිත්තර තියෙනවා, ඉස්සෝ තියෙනවා, චිකන් තියෙනවා, ඒ වගේම තමයි හොඳට එළවලු එහෙම දාලා තියෙනවා. ඉතින් අපි කඩේකින් කනවට වඩා අපේ චූටි බබාලට මේ විදියට රසට ගෙදරම හදලා දෙන එක හොඳයි. ඒ වගේම තමයි අපේ චූටි බබා මේක කන්න හරිම කැමතියි. එයා මේක පන්ති ගිහින් තමයි කන්නේ. එයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගෙන එයා මේක කනවා. ඉතින් අපේ චූටි බබා තාම ඉස්කෝලේ 3 වසරේ ඉන්නේ. එයා යන්නේ මේ ශිෂ්‍යත්වයේ පන්ති. ඉතින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඉතින් එහෙම තමයි. අපටත් ඒ රටාවල් වලට හුරු වෙන්න වෙනවා. 3 වසරේ ඉඳලා ඉතින් එයා ශිෂ්‍යත්වයේ තමයි මේ පන්ති යන්නේ. ඉතින් චූටි බබාගේ දවල් කෑම එක තමයි මම මේ හදලා තියෙන්නේ ඉරිදා දවසේ. එයා හරිම ආසාවෙන් මේ ටික ඔක්කොම කනවා. ඒ නිසා ඉතින් අපි එයා 12:00 වෙද්දි ගෙදරින් යනවා පන්තියට. 12:00 වෙනකොට එයාගේ අපි කෑම එක රෙඩි කරලා හරිම ආදරෙන් අපේ චූටි බබාට දෙනවා. අපි චූටි බබාට කෑම එක දෙමු. දීලා අපි බලමු අපේ චූටි බබා රියැක්ෂන් එක කොහොමද කියලා. චූටි බබා එන්න බලන්න ඔයාගේ කෑම එක. ඉතින් මේ ඉන්නේ මගේ මැනික. ඉතින් අපේ චූටි බබා බලන්න කෑම එක දිහා බලන්න ඉන්න විදිහ කොහොම පුංචි දිහා බලන්න. යාළුවොත් එක්ක ෂෙයා කරගෙන තමයි එයා මේක කන්නේ. ඉතින් අපි බලමු මේ ඉන්නේ මගේ චූටි මැනික. අපි බලමු අපේ චූටි මැනිකගේ අද අවුට්ෆිට් එක කොහොමද කියලා. ඔන්න කෑම එක පෙන්න. මේ කෑම එක කොබන් ඇඳුම්. මේ ඉන්නේ මගේ චූටි මැනික. ලස්සන හෙයා බෑන්ඩ් එකක් දාලා. මෙන්න මේක තමයි එයාගේ අද අවුට්ෆිට් එක. එයා හරිම ලස්සනයි. අපේ චූටි බබා හරිම කියුට්. මම එයාට හරිම ආදරේ මගේ චූටි මැනිකට. චූටි මැනික හොඳට ඉගෙන ගන්න. පන්ති ගිහින් යාළුවොත් එක්ක ෂෙයා කරගෙන කෑම එක ඔක්කොම ටික කන්න ඕනේ. Bye bye. Thank you for watching.